වා ප්ලේ කෙනෙක්ද වාසියක්ද කියන්නේ පිස්සු ගලින්න එපා ඇත්තමයි චම්ම 14 චම්ම හෙලෝ මොසා මොකද කියන්නේ වා ප්ලේ කෙනෙක්ද වාසියක්ද කියන්නේ ඔයා ඔව් මොකද්ද ෆෝන් එක iPhone 11 නේ ටිකස් කියන්න ගහන්න කියන්නේ අතරේ ලයිව් වල පඩ දාලා ෂෝ දාලා දිනවද ලයිව් දෙකක විතර ගහලා තියෙනවා රික්කා කියනන් ගහලා වින්න කෙරුවා ආසියා අල්ප ජුණ්ඩපල ජුණ්ඩපලල් කවුද මේ එන්ට අජා මේ එන්ට කාගේ ස්කිල් ලවුල්ද එන්ට බොක්ක මොකද වෙන්නේ වයින් අවුලක් නැහැ නේ එහෙනම් මැච් එකක් දිහාන් චමා මන් දන්නේ නැහැ මේ හතරගේ ප්ලේයින් කොහමද කියලා ඔයා දන්නේ නැහැ මන් දන්නේ නැහැ මේ බලන් ඉන්න අපි දන්නේ නැහැ චමා චමා බලන්න මේ පළල් කරලා බලන්න මේ ජුණ්ඩගේ එහෙම ජුණ්ඩ බලන්න කලින් ඇවිල්ලා තිනවලු එහෙනම් ඌ තව ටිකක් පලාගෙන යයි ඊට පස්සේ ජුණ්ඩක් නැති වුණාම ඌ මොකෙන්ද හරි ඉන්න EP දාගෙන ආපු අවලමා කවුද ගියා අයියෝ මේ කොහොමද මේව බලන්නේ අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද ස්කිල් අවුලක් නැහැ කියපේ ඇන්ටට ගහන්න ඕනේ ඇන්ටනාවේ ටික ඇදලා දමලා පොළවේ ගැහුවා වගේ නේ මොකද ඒකට කියන්නේ ඇදලා ගත්ත දමලා ගැහුවා වගේ සීන් යන්නේ මං උනේ එතන iPhone කොල්ලෙක් කියවනේ ෆ්ලෝරයිඩ් පාරක් දන්නේ මම ඒක ෂොට් එකක් දිච්ච වල this is the plane pro EB ආපු අම්මට උඩු වෙන සමන් කුමාර එකෙක් හිටියා නේද දොරකට ආස් මොකද වෙන්නේ වෙල්කම් ඇදලා ගත්ත හරියලු ප්‍රෝසෙස් 173ක් සෝනික් සෝනික් තමයි මට උඩු වෙනවා සමන් කුමාර එයාසේ මේ හරි කාපාට টොප් එක ගහලා ඉන්න කොල්ලා පොඩ්ඩක් සීන් එකකින් නෑ අඩෝ thank you සෝනික් බසා ඔයා ඊට වඩා ගහලා දෙන්න මට කවුන්ට් කරගන්න බෑ ටෝටල් රෝසස් 250 300ක් විතර අරිගතෝ දෝමෝ අරිගතෝ ගොසයිමස් වාසියක්ද කොල්ලා මන් දන්නේ චම්මා ලයිව් වල ගහලා තියනවා කියන්නේ මගේ ලයිව් එකේ විතරක් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ දැන් රික්ක මල්ලිගෙත් ලයිව් එකේ ගහනවා රික්කගේ ලයිව් එකත් හොඳට දැන් මේ දවස්වල මන් දැක්ක මේ ස්විච් වෙලා තියෙන්නේ මේ ලයිව් එකේ ගහුවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද ගුරු බසා කොමෙන්නේ සමා වෙන්නේ නේ වෙලා ගාමු ලාස් මෑන් ඉන්නේ ඇන්ට පොඩි මල්ලි කේස් වගේ ඇන්ට පන්නෝස් වන් එක තියෙන පළවෙනි මැච් එක අඩෝ චම්ම සුබ කරා හැබැයි වාසි අබ්බා හැපි බෝයි තනු thank you වන් මෑන් ෂෝ එකක් තියෙන්නේ දෙන්න පොඩක් හුරුතල් මේ බලන්න උරුතල් මේ හරිනේ देखो हाय छोटियन गहना वगैरह देखे छोटियन के हुए बा ओके පළවෙනි මැච් එක අඩෝ මේ වෙන්නේ මේවා මචං මිසුරාෂි ඩොකි ඩොකි ඒ කියන්නේ ජපන් භාෂාවෙන් කියන්නේ ඉඳලා හිටලා කලාතුරකි තමනි හරිද ජපන් භාෂාවෙන් තියෙන වචන හරිද
මේ වගේ මැච් එකක් දැන් ඔයාලා මේ බලන්නේ. හරිද? අලාතුරකි. හරිද මෙච්චර මෙසුරාශි. මේ වගේ මැච් එකක් ඔයාලා බලන්නේ සාමාන්‍යයෙන් මගේ ලයිව් එකේ මේව වෙන වඩුයි ඈ. පළවෙනි මැච් එකම වින් එකක් ගහන එක පළවෙනි රවුන්ඩ් එකම. Thank you Tanu. Thank you. Suguru thank you. First blood. හරිනේ වස්තිය වැදුනා. වස්තිය වැදුනා. වස්තිය වැදුනා උඹලගේ. කිව්වා ඕනට උල්ලන්න එපා කියලා ඔකට. ෂා. හරිද? අබේ මචං චමා ගහන්න ඊපිත් දාලා හෙල්මට් උත් දාලා පිස්සු කියලා ට්‍රැක් ලාන්ති සෙට් එකක් එක ගහන්නේ මේ මූණන් ට්‍රැක් ඩයල් එක මොකට ආවද මන් දන්නේ නැහැ කස්ටම් එකට ඌ තනිකරම කන පිට ඩයල් එකක් හරිද කන්න කිව්වොත් රෙන්න කිව්වොත් කනවා ඒ වගේ ඩයල් එකක් ඌ කරන්න එපා කියන දේ කරලා තියෙන්නේ ඒකට ඉතින් ඒක යන්නේ ඌ කර අම්මට වැදුනා ඒක නම් උඩින් වර පෙත්තප්පු බිමින් වරප එහුබි කොහෙවත් වැදුනේ කොහෙවත් මල්ලි Sonic මොනවාද Sonic එක්කම ඉන්නවා තිනෙත් oh my god Triple kill. කොහොමද Triple kill. බලන්නේ කොහොමද හරි ලස්සනයි. very good මල්ලි එතන නම් very good අය දැන්ට ඉන්නේ තිනෙත් 100 roses thank you තිනෙත් domo arigatou gozaimasu මේ මැච් එකෙන් පස්සේ වීක් ලයිට් වැස්සක් දෙනවා කට්ටිය බූයා පාස් හයිට් කරගෙන ඉන්න කට්ටිය බූයා පාස් අන්හයිට් කරගෙන වැඩි බූයා පාස් දාන්න නැති කොල්ලෝ ගේම් එකට ගිහලා රෙඩි වෙන්න ඊළඟට බූයා පාස් පිට වැස්සක් දෙනවා මචං පොල්ලගේ අවුලක් තිරද දන්නේ නැහැ ප්ලේ ඉන්නවල ලයිව් වල ගහලලු ආවේ රික්කගේ ලයිව් එක ගහවලු තව ලයිව් එක ගැහුවලු රික්කගේ ලයිව් එක ගහපු එක වින්නලු සමහර වින් කරාලු සමහර පොඩ්ඩක් ඉංග්‍රීසි වුණා sorry තොත්තේම මෙසුරාසි මෙච්ච කුච්ච මෙසුරාසි තොත්තේම තොකිදොකි ඉවරයි යෝ සොන්න කොතෝ ඉවරයි සොන්න යුත්තරක වැඩක් නෑලු ඉන්න සෙට් එක. ඔහෙට පිස්සුද මේ මූ ඊපිත් දාලා තියෙන්නේ පවුලටම වැඩ ඊපි දාපුවා. ආහා. චම්මා මචං ඇයි ඔච්චර දවසක් අපේ ලයිව් එකට ආවේ නැත්තේ? චූටි බෝයි thank you. ඔයාලා මෙයාව දන්න කට්ටිය ඉන්නවද? මම ලෙවල් 8 ට්‍රියල් මඩ් දාලා හැබැයි ඒක නම් අනුමත කරන්න බෑ. Double kill. bro level 3 helmet මෙයා. ඔල්ලගේ මොකක් හරි settings පාරක් දාලා තියෙන එක නම් මට තේරෙනවා. අර ස්මූත්ලි වදිනවා මිනිහා ගහන ඒවා. sensitivity sense ආරිය. වාසිය කවුලන්නේ නැහැ හැබැයි. හෙල්මට් එක level 2 දාගෙන ගහුවා නම් තවත් හොඳයි. උට ගහන්නේ එකක්වත් වදින්නේ නැහනේ. දැන් අහන්නකෝ enemy වැඩක් නැහැ කියලා පම්පෝරි ගහුවට වැඩක් නැහැ. this is team code මචං. අපි මෙතන අපි කවුරුත් ඔයා ඇවිල්ලා මෙතන ගහන්න ඔයා ඇවිල්ලා දෙවන ෂොට් එකේ ගහන්න ඔයා තුනේ ගහන්න ඔයා හතරේ ගහන්න. එහෙම මෙතන බුලත් දීලා ගෙන්නලා නැන්නේ බ්‍රදර්. ආවත් අපි කික් කරෙත් නැහැ. ආපු අය ඉන්නවා කියලාත් කිව්වා. මේ ජුන්න බලලා ආපු කෙනෙක් කිව්වා. හරිද? එතකොට මචං ඔයාලා ඒක කියන්න පරක් වුණා ඒක බං. සමා වෙන්න. මම ඒක දන්නේ නැහැ පස්සේ දන්නේ. පොර මැච් එක දාලා ඉවරයි. ඔකට මචං උට වදින්නේ නැහැ ගහුව අරුන් ගහන්නේ නැහැ. එහෙම නැහැ මචං. රැන්ඩම් නේ. එතකොට මචං හાર્ඩ් normal නිකන්
ලකී වගේ මැච් වැටෙන වෙලාවල් තියෙනවා. එහෙම ගහ ගන්නවා නම් ඒක මචං උගේ ලක් එක. දැන් මෙතන උගේ මත් දෙනවා හැබැයි හොඳේ. කවරින් නැත්තම් ඌ ගහන ස්පීඩ් එක වෝල් ස්පීඩ් එක ඒක නැත්තම් ඌට ගහන්න බෑ ඇත්තටම. මොන යකාව. උට එකක් වදින්නේ නැහැ කියලා මචං. අඩෝ. මේ HB චමාද කියන්න දන්නේ නැහැ සාෂ්. චමා 14 කියලා ආවේ. I don't know who is this bro. First time in my life bro. I don't know who is this fuck. like කරන්න මතක් කරන්න එපා මගේ යාළුවේ. like කරන්න කමෙන්ට් කරන්න share කරන්න ගැම්මට. බලමු ජුන්ඩ පළල්කින්වත් එකක් වදීද කියලා. බලංගෝ බා ඌ ගහනවා නම් ගහලා මචං නැත්තම් ඌ සර්වයිවල් එකේ සෑහෙන ලාවක් ඉන්නවා ලාස්ට් සෝන් එකට. එනමීගේ කවරින් එකත් එක්ක තමයි උන්ට වදින්නෙත් නැත්. එනමී කියලා මචං උන්ව නිකන් බොට්ස් කියලා දාන්නෙමා. 24යි. කොල්ලගේ මචං ප්ලේන් හොඳයි. හොඳේ. ප්ලේන් වාසියා. මන් දන්නේ ඩයල් එක කවුද කියලා. චරාවක් ගහන්න නැත්තම් මියා සුපිරියා. First blood. ගාන හැම එකම වදින්නෙත් නැහැ හැබැයි බං. වදිනවා. වදිනවා bro. වදිනවා. Double kill. Last two අල්ලේ අර ෆ්ලෑෂ් දාගෙන ඉන්න අර එහා පැත්තේ රයල් එක. දැන් මොයාද මන්? Triple kill. අචා මේන් ප්ලේන් ප්‍රශ්නයක් තියෙන කට්ටිය ඉන්නවද? මම දන්නේ නෑ. මම ඔයාලගේ කමෙන්ට් එකත් එක්ක පොඩ්ඩක් ඉන්වෝල්ව් වෙලා තමයි අදහස් දක්වන්නේ. මොකද වෙන්නේ කට්ටිය කොහමද පිළිතුරු දක්වන්නේ කියලා. ගාන හැම එකම වදින්නෙත් නෑ. හැබැයි ගැව්වොත් ගානක වදින්නත් ගහන වෙලාවල් තියෙනවා. ඒ මැච් එක ගිලිහිලා යනවා. ඒක නම් මචං නොහිතූ මහා කරුමාකාර මැච් එකක්. අරද මේ යකා ෆ්ලෑෂ් දාලා මේ යකා EP දාලා එකෙක් EP දාපුවාම ඒක මුළු ස්ක්වාඩ් එකටම මං හිතන්නේ දැන් වැඩ කරනවා. ඉස්සරත් එහෙමයි. එතකොට ළමයි සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න හෙඩ් ෂොට් එකක් ෆුල් වැදුනත් පොඩි HP ගානකින් සර්වයිවල් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. EP වල තියෙන බලපෑමත් එක්ක ඔළුව පුරවලා හෙඩ් එකක් අදුන දැන් මූ හෙල්මට් දාලානේ මුගේ හෙල්මට් එක ගැලවෙන්න වැදුනත් මූ නොක් වෙන්නේ නැහැ. පොඩි HP ගානකින් මෙතන එකතු වෙනවා. EP ගානකින් මෙතන ඌ ඉතුරු කරනවා මේ EP එකෙන්. ඒ හින්දා දැන් මේ ඇල්පාගේ වැඩේ හින්දා අරු ගහන ෂොට් නිකන් අර බාල්දු වෙලා වගේ යන සීන් එකකුත් තියෙනවා. හොඳේ. වැඩක් නැහැ. හෙඩ් එක ගැහුවට නොක් වෙන්නේ නැති සීන් එකකුත් තියෙනවා. EP හින්දා. සස්නා ඩිස්කෝඩ් ගේමු. අපෝ බං එකෙක් ගෙන්නලා ඌගේ අර පංචිකාවත්තර ගිහිල්ලා කෑලි හොයනවා වගේ බං අමාරුයි බං. ඇමලා ඌක වදියක් බං. First blood. ඌ ගන්න වින්නේ ආයි ඉතින් මම මොකද්දකට කියන්නේ උස්කොල පොතේ ලියනවා. ගලේ කොටනවා වගේ තමයි කියන්නේ. බයි ගහන එක ෂුවර් නෑ. වදින වෙලාවල් තියෙනවා මෑන්ට. එන්නමි බොට් කී කියන ඩයල් ටිකක් ඉන්නවනේ chat එකේ. වැදුනම තමයි උන්ට ඊට පස්සේ ෆයර් වෙන්නේ. ඔම වුණාම මොටිවේෂන් වෙලා මොලවේෂන් ගහන්න ගන්නවා කට්ටිය. දැන් ඔය එනමි බොට් කියපු ඩයල් ටිකකෝ. කවදා හරි දවසක උඹේ මූණ දැකලා මූණ දැකලා තියෙනවද බං? කන්නඩියක් එහෙම තියෙනවද බං? වෙන කැතයි යකෝ. තෝගේ කොණ්ඩයක් හරියට පීරන්නේ නැහැ. තෝගේ ඇඳුමක් හරියට මදින්නේ නැහැ. එන්නම එන මෝඩ පාට. තෝගේ කට බලපන් කට දැක්කම තේරෙනවා සිකරට් බොන මහ කාල කණ්ණියෙක් කියලා. දැක්කම මූණ දෙක වෙන්න දෙන්නවයි හිතන්නේ. උඹ ළඟින් යද්දි ගඳම ගඳයි සොට නහයන්නේ නැද්ද? හරි. මම තමයි ශ්‍රේෂ්ඨ නාගරජින අනන්තා කියලා ඇවිල්ලා වයිටි එකට කවුද යකෝ ඒ? සිවන්යාගේ අම්මද? මොනවාද බං ඒ කවුද මොන මානසිකත්වයේ ඉන්නේ බං මොකද්ද ඒ නම? උඹට කොහෙන්ද වගේ නමක් දාගන්න හිතුනේ? ශ්‍රේෂ්ඨ නාගරජින අනන්තා. What the fuck? Paisho shigato do. I am bro. What's that? Nice. First blood.
ඕකේ එකයි දෙකයි තුනයි කියලා අපි තුන් දෙනාට ගහමු. කොල්ලට මචං ඇස්වහ වැදුනා. හැබැයි ප්ලේන් වාසියක් කියන සෙට් එක ලයික් එකක් දාන්න ඕනේ. shit අයියෝ shit අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද බලමු අපිට 4ට 3යි ලයිව් එකේ සෙට් එක සම කරයිද දන්නේ නැහැ සවුන්ඩ් ගන්න චමා ෆෝම් වෙලා ගහපන් මේක ඔබට ගහන්න පුළුවන් මැච් එක කොල්ලෝ ඔබට අරම්මනම් කියයි අර බලහන්කෝ පොලිමට යනවා දන්සරට යනවා වගේ පිටිපස්සෙන් බං අර ආවා කොළුව enemy bot කියපු ඩයල් ටික කොහොම ගියාන්කෝ මට එහෙම නෑ bro this is Master Brothers live bro First blood. මේ වගේ ප්ලේන් ඕන නැත්තම් කොහොමද යකෝ උඹලා හිතම් දැන් උඹලා උඹට බැන්නන සමහරක් කට්ටිය බැනලු ඩිස් ගේමුලු අර හිතහන්කෝ රියල් ප්ලේන් මේ වගේ තිබිලත් බචන් මෙහෙම කනවා කියලා උඹලා ඉතින් අනුමාන කරපා හරි මොනාරි ජරාවක් දාලත් කනවා ඉතින් ගේම් එකේ කියන්නේ බා රියල් ප්ලේන් එකට කවදාවත් ගහන්න බෑනේ බා නැද්ද ගියාම දැන් කස්ටම් ඒ තරම් හાર્ඩ් නේ ප්ලේස්ලා ඒ තරම් හાર્ඩ් වෙලානේ බොට් ගාලා කට්ටිය chat එකේ වැළුණාට කස්ටම් එකක් ගහන්න දුන්නාම වෙවුලනවා තෙත් වෙනවා Double kill. අන්ද bro like කරන්න boys comment කරන්න share කරන්න ගැම්මට අපි කොල්ලෝ කෙම්ලෝ ටික තව දෙන්නයි ඉන්නේ චමාට 4ට 3යි මූ ගැප් එකක් තියලා ගහපු කොල්ලෙක් කොච්චර වෙලා එක පාටම රවුන්ඩ් එකක් පිට කෑවා ඒක ලොකු අවාසියක් පොරගේ මචං තනි කරම මයින්ඩ් එක ඩෙඩ් වුණා හොඳේ ආයෙ කොල්ල නැගිටලා ඇවිල්ලා ඉන්නේ ධනිස් දෙකත් එක තුවාල වෙලා තියෙන්නේ කොල්ලගේ ලාස්ට් මෑන් ඉන්නේ ඇන් තමයි ඉන්නේ ඇන්ටත් එක මුට සහ සම්බන්ධයක් තියෙනවද මන් දන්නේ නැහැ Triple kill. අන්තිම ඩයල් එක කියලා ගේම් අතරේ අම්මට උඩුනා ඕකේ 4ට 4යි බොයිස් පළවෙනි මැච් එකක් මේ වගේ මට්ටමින් බලන්න ලැබීම මචං අද ලයිව් එකේ ඉන්න සෙට් එකට එක පැත්තකින් උඹලා ලකි අපේ ලයිව් වල මෙහෙම මැච් හම්බෙන්නේ නැහැ සාමාන්‍යයෙන් පළවෙනි මැච් එකම මොකද මචං පිස්සු ගෙලින ඩයල් ඉන්නේ හරිද එයාති මේ ඩයල් එක මචං අර ඉන්ටරෙස්ටින් විදිහට ගහගෙන යනවා අපි බලමු මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ වින් කරොත් වාසියක් මචං මේ වගේ ගහන උන් ඉන්නවනම් මෙයාට වඩා ඔයාට තියනවා කියලා හිතනවනම් හරිද ප්ලේයින් හොදේ වෙන මොකුත් නෙමෙයි එන්න First blood. ඉතින් එතකොට අර 30 එහෙම පන්නකොට මුවා දුවගෙන යනවා හරිද අඹ වත්තක් ඒක තනිකරම හරිද අඹ වත්තක් අඹ වත්ත නැත්නම් 30 පන්නගෙන යනවා මුවාට ඒකට තමයි මචං මේදු මහරහතන් වහන්සේ ඇවිල්ලා 30 කියලා කතා කරන්න ගත්තේ හරිද ඉතුරු ටිකට දහම්පස ගිල්ලා ගහගන්න පළල් ගැව්වලු ජුණ්ඩ පළල්නේ ගහන්නේ මං කිව්වා නේද ජුණ්ඩ පළල් තමයි හැටියට වැඩ උඩුවරප කියන්නේ පාළු මේ සමාජයේ තියෙන දේවලුත් එක්ක මම මේ ලයිව් එකේ කියන මේ පොඩි වචන මොනවාද බ්‍රෝ බ්‍රෝ පාර්ලිමේන්තුවේ උඩුවරප කියා ගන්නවා හරිද උත්තරීතරම තැන මචං සාමාන්‍යයෙන් උත්තරීතරම තැනක මචං උඩුවරප කියන්නේ මම මේ චූඩියට සාමාන්‍ය ඇඟේ තියෙන අවයවයක් ගැන පොඩි චුට්ටක් ආරෙන් මේ කියපුවම නිකන් පැනික් වෙන්න එපා බ්‍රෝ තාම නිකන් අර ගැමි වැදි මානසිකත්වයට යන්න එපා හරිද බ්‍රෝ chill bro chill bro relax bro please what device it is
දාලාද බං නැත්තම් සොටි අවුලක්ද? මාර මාංශය දරනවා බං එනමින්ට බොට් කියපේ කාට මට ආයෙත් බඩින්න හිතනවා බං. අකෝ උන් හතර වටින් ඇවිල්ලා ගහනවා බං. ඌ බොහොම වරුවෙන් බේරිලා ගහන්න. එනමින්ට බොට් කියන්නේ බං මුගේ ප්ලේයින් කියලා කියපන්. ඒකයි මු බේරිලා ඉන්නේ උන්ගේ. අර 128යි. මේ සොටි අවුලක්ද මන් දන්නේ බං. ගහනවා ඉවර යන්නේ නැහැ නේ. අන්නෙම නැහැ නේ බං. අර last man ඉන්නේ පහට පහක් කරගමු නැත්තම් වැඩේ අවුල් මචං. Triple kill. මචං මොබයිල් කොල්ලෙක් හොනේ. අහපන් සුද්දා. අය තැන්ට ඉන්නේ. එන්ට නම් මම පතාගෙන ආපු එකෙක්ද කොයිද බං? අහපන් කොල්ලෝ ඔන්න එන්ට. ඔළුව. කපටියා බං එන්නේ වෝල් එකෙන් ඔඩෝ ඇන්ටා උණා ගහලා ඉන්නේ වගේ වෙල් ෆැන්ටා හරිනේ shit ඇන්ටා රෂ් එක වරෙන් 1v1 ගහන්න නෙමෙයි මැච් එක බාවේ හරි වෝල් එකෙන් එන්නේ පැනගෙන එකක් ගහලා ආයෙ වස්සර යනවා කොණ්ඩේ දැන් දිග වෙලා ළමයි එක විදියකට හිටින්නේ නැහැ කොණ්ඩේ දැන් වැටෙනවා පල්ලෙහාට අර මොකද්දකට කියන්නේ දිග වැඩි වුණාම ඔන්න එල්ලෙනවා කියන්නේ කොණ්ඩේ තේම එල්ලෙන්න අරගෙන වෙලා ඉන්නේ බණ්ඩාරි. අනේ මුන් මැරෙන්නේ නැත්තේ ඇයි බං? EP හින්දාද බං? බ්‍රෝ යා පොඩ්ඩක් ඉඳලා ගහන්න මේ ලාස්ට් මැච් එක වෙන්න පුළුවන් නැත්තම් කැපියන් ඔතනින්. හෙල්මට් එක බ්‍රෝ. ඒ පාරුට වදින්නේ නැහනේ බං. උනැස් වහද්ද බං වැදුනේ. ඕකට ගහපන් ගෝ තිරිසනාට. මට ඕක මැරෙද්දි බුදු සතුටක් දෙන්නේ හොඳේ. ඕකට පැන්ටට ගහපන්. අයියෝ. මේ ඇයි බං මේ නොක්කෙන්නේ නැත්තේ? පරේ අම්මට අරුගේ ඉබි කට්ටකින් ඔරුව හැදිලා තියෙන්නේ. Double kill. මුකියාච්චි ගහනවා ඌ යකෝ. කික්ට ගහලා නේ දැන් දැක්කේ. අඩෝ! අර පරේ ආයිත් තුනට කට ගහපන්. Triple kill. ගහපියකෝ කින්නේ අම්මේ ටෝතල දෙනවා තව ටිකින් ඇන්ටව ගෙදරම යන්නේ ආට 6යි බොයිස් මම මොකුත් කියන්නේ කට්ටිය අවධානයෙන් මැච් එක බලන්න ආට 6යි මේ කර කම්බැක් එක දීගෙන ආපු වෙලාව අපරාධයක් තමයි ඔය එතනේ ગેප් එක තියාගෙන හිටියනම් මුට රිස්ක් එකක් නෑ මම මෙහෙම. මුට දාඩිය දාලා තිබා. එත්තර ඇති. නරෝ මොකද බං ඔර කරන්නේ රැන්ට? ඒ කයේ චොටියක් කරන් ඇවිල්ලා ඉන්නවා උනම් අවදානම්. තමා බල්ලා ගහපන්. තේරෙන්නේ නැහැ නේ මේ කොහෙන් එනවද කියලා. උන්ගේ ෂොට් වදින්නේ නැහැ නේ බා උට ෆ්ලෝරයිට් නම් මනම් උ හැක් ගගා ගිහි උන්ට නම් මචං. වෙන්න බෑ. විපාරුට වදින්නේ
අම්මෝ අන්න අරු වැටුණා. ඒ පාටියක් දාමුද බං? කොට අඩියක් ගහමුද? අන්න අරු පරි දෙකයි. අපරාධී එතන වදින්න තිබ්බේ. නෝවයි බං. අන්න වෝල් ගහුවා. ඕකේ විත්‍යා සෙට් එක වෝල් ගහන එක. ඊට පස්සේ First blood. අම්පෝ ඒ සෝන් එක අර දෙන්න අයිය බලෝ වගේ Double kill. අඩෝ මේ වගේ අපේ නම සවුත්තුන වසන්ත ගාපන් අනේ අසන්ත අයියවා වසන්ත හරි ලස්සනයි. very good සුපිරි බා සුපිරි අපි මොකේ පුක කමු. සුපිරි හන්දිම මැච් එක bro master form එන්න යන්නේ bro come on come on First blood. last two players bro come on beat එකක් අදිනවා සෝන් Double kill. come on chama ඔළුව අවෙන්ගෙනවා shit bro අයියෝ ඔබේ මහන්සිය holy shit කාලෙකින් බලමු සුපිරි මැච් එකක් කියන්න පුළුවන් ඈ වාහේ අඩ දුකයි බා බොක්කෙම්ම දුකක් එන්නේ ඈ අඩෝ චාමා බ්‍රෝ ඇහෙනවද බ්‍රෝ මොකද්ද බ්‍රෝ යා කරගන්නේ ඔයා අපිට heart attack හදනවනේ බ්‍රෝ පට්ටම ඉන්ටරෙස්ටින් එකේ පට්ටම අවධානයෙන් බැලුවා වගේ මැච් එක හොඳේ ඔයාට මෙහෙ පපර දාලා අපි පුදුම සප් එකක් දුන්නේ ඔයා අයියෝ චමා ඔයා මේ HB එකේ හිටපු කොල්ලෙක්ද HB එකේ හිටියද නෑ මම මේ සොඩ්ඩේ SOD sorry
fuck bro ඔයා පළවෙනි ඔයාට රික් එකක් දාන්නම් bro ගන්න big fan bro ඔයා අපි ගෙන්නනවා ඔයා වීරෙක් කස්ටම් පැත්තෙන් ඔයා වීරෙක් කියන්නේ අර නිකන් එහෙම ගොම් පාට් නෙමෙයි ඔයා ඇත්තටම ගෝ රියල් කියන්නේ එතන මාර ගේමක් දුන්නා ඔයා හොඳේ පට්ට නෑ මම ඊට හොඳට ගෙවුවා මම 14 අර EP අර එක හෙල්මට් දාලා EP දාලා බං උඹ ඒ අතින් විනර් බං මැරෙනවා ඌ ඒ කියන්නේ උඹ ගහනවා ඔලු විතරයි නිකන් එපා වෙන්නේ නැති උඹට මමත් ඒක chat එකේ ගියේ හිටියේ නෑ මචං මේ වගේ ප්ලේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ තව මීටත් මෙහෙම ගහලත් ගහ ගන්න අමාරුයි කියන්නේ හරිද බං මෙහෙම ගහලත් ගහ ගන්න අමාරුයි කියන්නේ ඉතින් කොහමද හිතහංගු ගේම් එකේ කොහම hard the custom anyway බොසා ඔයා වැඩ හොඳේ පින් එකක් ගහන්න ඕනේ උඹගේ අවු බලව වින් එකක් ගස්සන්න ඕනේ brother මේ මම next live එකේ එනවා හරිද මචං ඔබගේ වැරද්දක් නැහැ ඔබ දිනන්න ඕනේ අර ඇන්ටයි තව උඩ හිටිය ඊට නම උඩම තිබ්බ කොල්ලයි එකේ කීපී දාලා ඇන්ටා ෆ්ලෑෂ් දාගෙන ඇන්ටා මචං පොඩ්ඩක් රෂ් එක අඩුයි එන්නේ නැහැ ඌ වැඩිය ඌමත් එක වන්නෝසන්න එක ගන්න එන ගේමක් දෙනවා හරිද මම බලන් හිටියේ ඒ හින්දා පොඩ කස්ටම් එකේ සමහරක් තැන් පොඩ්ඩක් අමාරු වුණා anyway ඔබගේ ප්ලේයින් සුපිරි පට්ට ගේමක් දුන්නා all rounder ඔබ සුපිරි මචං තියාගෙන ඉන්න චමවල වය ගස්සනවා මචං ඒකට කතා දෙකක් නැහැ බෑ චමා මෙහෙමයි ඊළඟට හම්බෙන සෙට් එක ඔයිට වඩා hard වෙන්න පුළුවන් ඔව් හරිද හැබැයි ඔබ දින්නත් නැතත් මේ මැච් එකේදී ඔබ දාන performance එකට මම ඔබට gift එකක් දෙනවා හරිද හැබැයි අද ගහනවා නම් පොඩ්ඩක් තව ඉන්න වෙයි නැත්තම් ඊළඟ දවසේ ගහන්න එක හොඳයි fresh එකේ ඇවිල්ලා හරිද අපි චමාව නෝට් එකේ තියාගමු චමාව කට්ටිය මෙන්ෂන් කරන්න දැන් චමාට ආය අනිත් පැත්තට මැච් එකක් දෙනවා කියන්නේ බං ඒක පොඩ්ඩක් අමාරුයි පොරට මේ වාසි අම්මා ප්ලේයින් වාසි කියන්නේ ඔබට පට්ට රෙස්පෙක්ට් එකක් දෙනවා මගේ ලයිව් එකේ පළවෙනි ප්ලේ විතර ඇවිල්ලා අර ඔහම ගහපෙකට ඔහම වෙන්නේ පට්ට කලාතුරකින් වෙන්නේ රෙස්පෙක්ට් බ්‍රෝ well played okay එට YT එකේ ඉතින් බලා ගන්න පුළුවන් ඩයල් එක වාසියක් චමා SOD චමා කියලා තමයි දන්නවා කියන්නේ කට්ටිය වාසියක් නෑ ඉබා කියලා තියෙන්නේ මේ මගේ නෙමෙයි මගේ account එක නැති වුණා ඒක මේක කාගේද මේක පොඩි මල්ලි කෙනෙක්ගේ ඉල්ලීමේ ඔයා චමා කියලා තමයි බ්‍රෝ යන්නේ දැන් චමා වෙන්න කරන්න